Excuse me, Dulisha. Man change එකක් දාගෙන එන්නම්. හා? Okay? ඔය දන්නවද දුලීෂා එයා ඔය තරම් තාල දාලා පද්දලා යන්නේ ඇයි කියලා? මන් දන්නේ. ඒක එයාගේ ස්ටයිල් එක වෙන්නේ. කේමල් ස්ටයිල් එකක් නෙමෙයි. එයා දන්නවා දැන් අපි දෙන්නම එයා යන දිහා බලාගෙන ඉන්නේ කියලා. අපිට පේන තමයි ඔක්කොම. ඒ දෙයියා එහෙම කරන්නේ. ඔය තාන්නේ මාර ප්‍රශ්නනේ. ඒකට උත්තරයක් දෙන්න මම තියා එයාවත් දන්නේ නැතුව ඇති. ඔය හිතනවාද එයාලා ඔය කරන දේවල් තීරමක් ඇතුව කරනවා කියලා? ඒකත් ඇත්ත තමයි ජනේ. මම මේ පත්තරේට ජොයින් වෙනකොට මං කවදාවත් හිතන් හිටියේ නෑ මේ වගේ හිස් දේවල් කරන්න වෙයි කියලා. මට ඕනේ මේ රටට මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක් කරන්න. ඒකට ඔයාලට කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි දුලිෂා. ඇයි? අපේ පත්තරේ එහෙම chance එකක් හම්බ වෙනකන් නැද්ද? නෑ එහෙමම කියන්න බෑ. ඔය ඉලෙක්ෂන් ලඟ වෙනකොට ඕන තරම් chance තියෙයි. අන්න අංගන එනවා. අපි යමු. Roshan, මේ තියෙන්නේ මැලේසියාගේ බයෝඩේටා. Just look at her qualifications. I think she is qualified enough. මං හිතන්නේ මැලේසියාට අපේ ප්‍රොජෙක්ට් එක හැන්ඩල් කරන්න හැම සුදුසුකමක්ම තියෙනවා. මොකද ඔයා කියන්නේ? ඔයා ගැන කරදර වෙන්න එපා යශේන්ද්‍ර. I can guide her. මම ඔක්කොම බලා ගන්න. හැබැයි රොෂානි මං නම් හිතන්නේ ඔයාට ওই දෙකම කරන්න වෙලාවක් තියෙයි කියලා. ඔයාගේ මොඩලින් කැරියර් එක. ඇයි නැත්තේ? වෙලාව තියෙනවා. ඔයාගේ වැඩක් වෙන්නේ I can sacrifice anything, even my modeling career. Okay? රොෂානි ඔයා අච්චර කලබල වෙන්න එපා. මොකක් හරි තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලන්න. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි. අනිත් එක මම පටන් ගන්න යන බිස්නස් එක අලුත් එකක්. ඉතින් ඔයාට දැන්ටමත් හොඳ ස්ථාවරත්වයක් තියෙන මොඩලින් කැරියර් එක ඒ වගේ දෙයක් වෙනුවෙන් අතාරින්න එපා. ඇයි යශේන්ද්‍ර? ඔයාට මොකක් හරි ඩවුට් එකක් තියෙනවද මේ බිස්නස් එක ගැන? I mean, ඔයාට හිතෙනවද මේක සක්සස් වෙන්නේ නැති වෙයි කියලා? රොෂානි, ඔයා හොඳටම දන්නවා මම ඩවුට්ෆුල් බිස්නස් වලට අත ගහන්නේ නැහැ කියලා. මට හොඳ විශ්වාසයක් තියෙනවා අපි පටන් ගන්න යන මැගසින් එක ඉන්ටර්නැෂනලි පොපියුලර් වෙනවයි කියලා. අනිත් එක රොෂානි මගේ හොඳ අදහසක් තියෙනවා අපේ රටේ සංචාරක ව්‍යාපාරයට හොඳ ප්‍රචාරයක් මේ හරහා දෙන්න. ඉතින් තා මොනවාද යශේන්ද්‍ර? තව මොකුත් නැහැ. ඒත් කලබල වෙලා ඔහොම හදිසි තීරණ ගන්න එපා. හරිද? උඹලා ආවද? අපේ බොස් මග බල හිටියේ උඹලා එනකන්. ඇයි මොකක්ද හදිස්සිය? නෑ උඹ ගැන නෙමෙයි හදිස්සිය තිබ්බේ. මේ දුලීෂා ගැන හදිස්සිය තිබුණේ. මේ දුලීෂා ඔයා ආපු ගමන්ම බොස්ගේ කාමරේට එන්න කියන්න කියලා කිව්වා. මේ මිනිස්සයා මාර මිනිහෙක්නේ. වැඩක් ඉවර කරලා ඇවිල්ලා හුස්ම ටිකක් ගන්න නැහැ කතා කරනවා. දුලිෂා ඔයා ඔහම ඉන්න. මේ බලපංකෝ ජයන්. දැන් ඔයා මේ ඔෆිස් එකේ මෙච්චර කාලයක් හිටියා නේද? ඒකට එක දවසක්වත් මුට ඔයා ගැන ඔහොම කැක්කමක් තිබ්බද? නෑනේ. ජනිත්ගේ හිතේ ඉතින් මං ගැන ආදර කැක්කමක් නැතුව ඇති ඒකයි ඔය. උඹලා ඕන City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ